අන්න ඉතින් මම වලට පොරොන්දු වෙන විදිහටම නිව්ටන්ගේ දෙවන නියමයත් අරගෙන ආවා. මම මේ කතා කරන නිව්ටන්ගේ නියම තුනම අයිති වෙන්නේ චලනය වෙමින් පවතින වස්තුන් වලට විතරයි. වීල් එකක් තියෙන එක ඩ්‍රයිවර් ඉන්නවා. ඔයාට සිද්ධ වෙනවා මේ වීල් එක තල්ලු කරන්න. එතකොට ඔයා තල්ලු කරද්දී වීල් එක යම්කිසි තොරණයකින් තල්ලු වෙනවනේ. හැබැයි දැන් ඔයා විතරන්නේ ඔයයි තව ඔයාගේ යාළුවෝ දෙන්නෙකු එකතු වෙලා තුන් දෙනාම තල්ලු කරද්දී මොකද වෙන්නේ? අර ඔයා තල්ලු කරාට වඩා වැඩි තොරණයකින් වීල් එක තොරණය වෙනවා. අපි යොදන බලය වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? අපිට චලනය කරන්න ඕන වස්තුවේ තොරණය වැඩි වෙනවා. ඩ්‍රයිවර් විතරක් ඉද්දි ඔයාටයි ඔයාගේ තව යාළුවෝ දෙන්නෙක්ටයි වීල් එක තල්ලු කරන්න සිද්ධ වෙනවා. මොකද වෙන්නේ? ඒතකොට යම්කිසි තොරණයකින් ඔයාලට වීල් එක තල්ලු කරන්න පුළුවන් වෙනවා. හැබැයි දැන් ඩ්‍රයිවර් ඉද්දිම පසා සීට් එකට තව තුන් දෙනෙක් නැගලා ඉන්නේ. එතකොට ඔයාටයි යාළුවෝ දෙන්නට තල්ලු කරන්න සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ඩ්‍රයිවර් විතරක් ඉද්දි ඔයාලා තල්ලු කරාට වඩා අඩු තොරණයකින් තමයි අර කට්ටිය තුන් දෙනා නැග්ගට පස්සේ ඔයාලට තල්ලු කරද්දි තොරණය වෙන්නේ. වස්තුවේ ස්කන්ධය වැඩි වෙද්දි ඒ වස්තුව මගින් නැති කරන්න පුළුවන් තොරණය අඩු වෙනවා. මෙන්න මේ නියමය භාවිතා කරලා තමයි අපි F = ma කියන සූත්‍රය ගොඩනගා ගන්න. එතකොට මේ F කියන එකේ තේරුම තමයි හරියට නිකන් අපි දුන්න තල්ලුව වගේ. ඒ කියන්නේ යොදන බලය තමයි F. හරි? ඊට පස්සේ m කියන්නේ හරියට නිකන් වීල් එකට නැගපු මිනිසු ටික වගේ. ඒ කියන්නේ ස්කන්ධය තමයි මේ m ගෙන් කියන්නේ. හරි අන්තිමේට a. ඒකේ තේරුම තමයි වීල් එක ගමන් කරපු ත්වරණය. නිව්ටන්ගේ දෙවන නියමයෙන් අපිට කියන්නේ වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදනු ලබන බලයට අනුලෝමව සමානුපාතික වන අතර එම වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මේ වගේ ඔයාලට නිව්ටන්ගේ තුන්වන නියමත් ඉගෙන ගන්න ඕන නම් දැන් අපි page එක follow කරන්න.